ඔයාලා හැමදෙනාම සැපෙන් සුවෙන් සතුටින් ඇති කියලා මං හිතනවා. ඉතින් ටික දවසකට පස්සේ පොඩි වීඩියෝ එකක් ගේන්න හිතුවා. අද මගේ වීඩියෝ එකේ තියෙන්නේ පරණ ඇඳුම් කොහොමද කුස්සියට ගෙනියන්නේ කියන එකනේ. ඔන්න ඒකට කලින් තව චූටි කොටසක් මං එකතු කරලා තියෙනවා. ඒ මෙන්න මේක. මේකත් ඉතින් ඔයාලා කැමති නම් බලන්නකෝ. ඔන්න මම මේ වගේ එකක් ගෙනාවා. දැන් මම මේකේ ඇද ඇරලා කපා ගන්නවා. පුංචි ඇදයක් තියෙනවා. ඒක නිසා තමයි ඒක කෙලින් කපන්නේ. එහෙම කපලා ඉවර වෙලා ඒ කැපුමේ ඉඳන් අඟල් 1.5ක් විතර මෙන්න මේ විදිහට නමනවා. දැන් මේ නමපු තැනින් අඟල් 1/4ක් විතර අල්ලලා මහනවා. මැහුවට පස්සේ මෙතන පුංචි රැල්ලක් වගේ එකක් තමයි පේන්නේ. මට හිතුණා මේකේ දෙපැත්තේ නූල් ඇරලා ලස්සනට තියාගන්න ඕනි කියලා. එහෙම කරාම නූල් දිගටම ගැලවිලා යන එක නවත්ත ගන්න තමයි මම මෙහෙම මහන්නේ. ඔන්න දැන් ඒ චූටි රැල්ල වගේ එක මහලා ඉවර වෙලා ඒක මම රෙද්ද පැත්තට තියලා නමලා ආපහු මහනවා. එතකොට මෙතන මැහුම් පාරවල් දෙකක් වැඩිලා තියෙනවා. දැන් ඊට පස්සේ කරන්නේ මෙන්න මේ අඟල් 1.5ක් විතර නමලා මැහුවනේ. අන්න එතන තියෙන බලවාටි කොටස හිමීහිට කපනවා. එතනින් විතරයි කපන්නේ, අර මැහුම ගාවට විතරයි. මොකද මට නූල් ටික ගලව ගන්න ඕනේනේ. අන්න ඒක නිසා. ඊට පස්සේ හිමීහිට හරස් නූල් ටික ගලවලා අයින් කරනවා. දැන් අතන මැහුම් දෙකක්ම එක ළඟ වැටිලා තියෙන හින්දායි රෙද්ද නමලා අනිත් පැත්තට තියලා මහලා තියෙන හින්දායි මෙතනින් එහාට නූල් ගැලවිලා යන්නේ නැහැ. දැන් මේක ලස්සනට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඉතින් ඊට පස්සේ මම කොහොමද කුස්සියට මගේ පරණ ඇඳුම් අරගෙන යන්නේ කියන එක තමයි ඔයාලට පෙන්වන්න හදන්නේ. මේ වගේ පරණ ගවුම් තියෙනවනේ, මොනවා හරි හේතුවක් හින්දා අඳින්න බැරි වෙන. ගවුම් විතරක් නෙමෙයි, වෙන මොනවා හරි වුණත් කපු ඇඳුම් මේ වැඩේට ගන්න පුළුවන්. මම මේ ගවුමේ යට කොටස කපලා අයින් කරගන්නවා. වාටිය, එතකොට අංශය, මේ දේවල් කපලා අයින් කරනවා. මැහුම් ලෙහ ලෙහ ඉන්නේ නැහැ, ඉතින් ගොඩක් වෙලා යනවනේ. එහෙම කපලා අයින් කරලා මට ඕන ප්‍රමාණයට ඍජු කෝණාශ්‍රයක් කපා ගන්නවා. ඊට පස්සේ ඉතුරු වැඩ ටික තියෙන්නේ කරන්න. දැන් මම අද මේක රෙදි පොටවල් දෙකම ගන්නවා. එහෙම අරගෙන හොඳ පිටවල් ඇතුළට තියලා අර කොට්ටුරේ වගේ මහගෙන යනවා. දැන් මේක මම කොට්ටුරේ වගේ තුන් පැත්ත මහගෙන යනවා. මේ මහන්නේ කන පිට පැත්තේ. ඊට පස්සේ මේක හැමහිට අනිත් පැත්ත හරවනවා. එතකොට හොඳ පිට පැත්ත මතුවෙලා එනවනේ. දැන් ඉතින් මම කරන්නේ මේකේ කට අඟල් භාගයක් විතර ඇතුළට නවලා මහනවා. එහෙම මහන ගමන් මේකේ හතර වටත් මහ ගන්නවා. මේවා ඉතින් ලොකු මැහුම් නෙමෙයිනේ.
චුට්ටක් වහන්න දන්න කෙනෙක්ට උනත් මහගන්න පුළුවන්. අපේ පරණ ඇඳුම් අපි කුස්සියට අරගෙන ගිහින් පිහ දාන්න. එතකොට ඔය භාජන අල්ලන්න එහෙම ගන්නවනේ. සමහර තැන්වලදී මම දැකලා තියෙනවා ඇඳුමේ කොලර් එක සමහර ගවුම් වල පටිත් පිටින්ම තමයි වැඩවලට ගන්නෙ. එතකොට ඒකෙන් මහා අපිලිවෙලක් තමයි එන්නේ. එහෙම අපිලිවෙලට ඉන්නවට වඩා මෙන්න මේ විදිහට චුට්ටක් කාලය වැය කරලා පිළිවෙලට දෙයක් මහගත්තොත් ඒකින් අපේ හිතටත් නෙතටත් සැනසෙල්ලක් වෙනව නේද? ඔන්න ඔයත් පරණ ඇඳුම් එහෙම අරගෙන කුස්සිය වැඩවලට යොදා ගන්නව නම් මෙන්න මේ විදිහට මහලා බලන්නකො ඇඳුමේ කොටස් ටිකක් අහක යනවා තමයි. ඒ අහක ගියාට මොකද අපිට මොකක් හරි ලස්සනකට දෙයක් මහගන්න පුළුවන් වෙනවා. මේක ඉතින් මම ගවුම පිටින් ගත්තනම් මේ ලස්සන එන්නේ නෑනේ. ඉතින් ඒක හින්දා මම නම් කරන්න පුළුවන් හැම වෙලාවකම කුස්සියට පරණ ඇඳුමක් ගන්නව නම් ඒක කපලා කරලා මහලා හදලා ගන්නවා. මේ වගේ දේවල් ගත්තාම අපිට ගොඩාක් වැඩ කරගන්න පුළුවන්. දැන් බලන්නකෝ මම මේ වගේ වැඩ කරන්න මෙන්න මේ වගේ දේවල් තමයි මහගෙන ඉන්නේ. මේවා පරණ ඇඳුම් වලින් මැහුවා කියලා මට නම් කිසිම අවුලක් නැහැ. මොකද කුස්සියට ගන්න හැම රෙදි කොටසක්ම ඉක්මනට කිලිටු වෙනවා. තෙල්, කහ, දැලි වගේ දේවල් බැඳිලා. ඒක හින්දා අපේ පරණ ඇඳුමක් ගත්තා කියලා ඒක ලොකු දෙයක් පාඩුවක් වෙන්නෙත් නැහැ, කැතකුත් නැහැ කියලා මට හිතෙනවා. මම කොහොමත් මට අඳින්න බැරි, මගේ පවුලේ අයට අඳින්න බැරි ඇඳුම් තියෙනවා නම් ඒවා අයින් කරන්න කලින් ඒකෙන් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ගන්නවා. ඔය තියෙන්නේ ඒ වගේ මම පරණ ඇඳුම් වලින් මහගත්ත ඒවා තමයි. ඒවා මම ප්‍රයෝජනෙට ගන්නේ කොහොමද කියලාත් ඔයාලට පේනවා ඇති. සමහර ඒවා මම මෙන්න මේ වගේ ලස්සනට හරි ගස්ස ගන්නවා. මේ තියෙන්නේ ගවුමකින් මහගත් එකක් තමයි. මේක පුංචි පුතාගේ සරමකට තව රෙදි කොටසක් එකතු කරලා මහගත්තේ. අර නිකම්ම තියනට වැඩිය මෙන්න මේ වගේ දෙයක් දාගත්තාම ලස්සනයි. ඔයාලට මීට වැඩිය ලස්සනට හොඳට මහගන්න පුළුවන් වෙයි. ඉතින් අද වීඩියෝ එක ඔයාලට මොකක් හරි ප්‍රයෝජනයක් වුණා නම් ඒක තමයි මගේ සතුට. එහෙනම් ඉතින් ආයෙත් දවසක අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. අද මගෙත් එක්ක එකතු වුණ ඕගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. මම රූපානි සමරසිංහ.